හෙලෝ කිරිපත් කන්න හදපු රසම රස ලුණු මිරිස කොහොමද හදන්නේ කියලා බලමුද? බලන්නකෝ ඔයාලත් මේ විදිහටද හදන්නේ කියලා. මේක හරියම රසයි. හදලා බලමුද? එන්නකෝ. මුලින්ම ලෑස්ති කරන් තියෙනවා සුදු ලුණු බික් 3-4ක් චූටිට කපලා, කොච්චි කරලකුයි, රතු ලුණු ගෙඩි 5-6කුයි, වේලිච්ච මිරිස් කරල් 3-4ක් කපාගෙන මෙන්න මේ විදිහට මම කොටා ගන්නවා. ඊට පස්සේ මම දාගන්නවා ලුණු තේ හැන්දකුයි, කෑලි මිරිස් මේස හැන්දකුයි, ගම් මිරිස් තේ හැන්දකුයි. මේ ටිකක් දාලා හොඳට කොටා ගන්න. ඊට පස්සේ මම බීලුණු ගෙඩි දෙකක් පොඩියට කපාගෙන තියෙනවා. ඒකට මම අර තලාගත්ත පේස්ට් එක දාගත්තා. මේ එකතු කරේ තක්කාලි ගෙඩියක් ඇට අයින් කරලා. මේකට අපි දෙහිස්ම ටිකකුත් දාගමු. මේ ටිකත් හොඳට අපි කවලම් කරගමු. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා හොඳ තෙල් එකක් දාගන්න. ඒකට මම කපාගත්ත සුදු ලුණු ගෙඩි 2-3කුයි කරපිංච ටිකකුයි එකතු කරගන්නවා. ඒක තෙලේ බැදෙනකොට මේ මම එකතු කරගන්නේ අපි අර තලාගෙන හදාගත්ත සම්බෝලේ. ඒකට මම මේ දැම්මේ සීනි. ඊට පස්සේ මේ ගානට බැදුනට පස්සේ ලිපනිවලා මම මේ දාන්නේ සියඹලා ඉස්ම. හරිම රසයි සියඹලා දැම්මම හදලා බලන්න. Thank you වීඩියෝ එක බලන් හිටියට.